මේ කිරීටක දමනියට සමාන්තරව තමයි අපි සාමාන්‍යයෙන් කැපුම දාන්නේ. මම කිරීටක දමනිය කෙලින් මේක කපනවා. ඔන්න මම මේ පැත්ත කැපුවා. හරිද? මේ තමයි හෘදේ කොයි පැත්තද? වම් පැත්ත. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ උඩ පැත්ත. මෙන්න මෙහෙම තමයි අපේ හાર્ට් එකක් තියෙන්නේ. මම දැන් ඊට පස්සේ මේ පැත්තත් කපන්න. හරිද? එහෙනම් හැම වෙලාවෙම අපි හෘදය ඇතුලේ බලනවා කොහොමද කපන්නේ? කිරීටක දමනියට සමාන්තරව තමයි අපි කපාගෙන යන්නේ. ඔන්න බලන්න හොඳට බලන්න මේක. එහෙනම් මේ තියෙන්නේ වම් කෝෂිකාව, මේ තියෙන්නේ දකුණු කෝෂිකාව. මම කිව්වා මොකද්ද? වැඩිම ඝනකම තියෙන්නේ කොහෙද? වම් කෝෂිකා බිත්තිය. දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකම. හොඳට බලන්න ඕගොල්ලෝ ඒක මොන තරම් ඝනකම්ද කියලා. මේ ඝනකම. බලන්න දකුණු කෝෂිකාවේ ඝනකම මෙච්චර. දැක්කනේ? පැහැදිලිද? ඒකෙන් හොඳට බලන්න මෙන්න දකුණු කෝෂිකාවේ ඝන බිත්තිවල ඝනකම අඩුයි. මේ පැත්තේ වම් කෝෂිකාවේ ලොකු ඝනකමක් තියෙනවා. ඇයි එහෙනම් ඇයි ඝනකම වෙන්න හේතුව? පීඩනය. ඇයි සංස්ථානික මහා ධමනිය ඔස්සේ පීඩනය ලොකු පීඩනයක් දෙන්න ඕනේ මුළු මේ ශරීරය පුරාම රුධිරය ගමනක් කරන්න නේ. ඒ හින්දා ලොකු පීඩනයක් දෙන්න හින්දා මේ වැඩේ එනවා. එහෙනම් මට කියන්න වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන්න රුධිර නාලය මොකද්ද? වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ සංස්ථානික මහා ධමනිය. එහෙනම් මම මෙහෙම ඇඟිල්ල යවුවොත් වම් කෝෂිකාවෙන් මම ඇඟිල්ල යවුවොත් මේක එළියට එන්න ඕනේ. මොකෙන්ද? සංස්ථානික මහා ධමනිය. මෙහෙම තමයි හොයාගන්නේ. මෙන්න මෙතන තමයි පුතේ ඔය බලන්න අඩසඳ කපාටේ තියෙන්නේ මෙන්න මේ තියෙන තැන. හරිද? මෙන්න මෙතන. හරිද? සංස්ථානික මහා ධමනිය මේ මෙතන මේ තියෙන්නේ. මේක මෙතන මෙන්න මේ තියනවා නේද මේවා? ඔන්න ඕක තමයි පුතේ මොකද්ද? අඩසඳ කපාටේ කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා ඒ වගේම පුප්පුෂීය ධමනිය. හරිද? පුප්පුෂීය ධමනිය ආරම්භ වෙන තැන තියෙනවා මොකද්ද? අඩසඳ කපාටේ. අනිත් එක තමයි මෙතන සංස්ථානික මහා ධමනිය ආරම්භයේ තියෙනවා මොකද්ද කියන්නේ? අඩසඳ කපාටය. මේ පැත්ත හරිනේ. එහෙනම් මම යනවා අනිත් පැත්තට මොකද්ද? අපේ මෙන්න මෙතන. මොකද ඒකට කියන්නේ අපි? දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ පුප්පුෂීය ධමනිය. එහෙනම් මම මේ දකුණු කෝෂිකාවට ඇතුළට ඇඟිල්ල දාලා කොහෙන් හෝ නාලයකින් එළියට එනවා නම් මේ කවුද? මේ තමයි පුප්පුෂීය ධමනිය. පුප්පුෂීය ධමනිය කොහෙටද යන්නේ? පුප්පුෂීය ධමනිය පෙනහළු වලට. දැන් මෙන්න මෙතන. දැන් බලන්න මේක තමයි මොකක්ද? මෙන්න මේ කෑලි දෙකක් මෙහෙම තියෙනවා නේද? මේ තියෙන්නේ. මේකයි. මේ තමයි පුතේ මොනවද? කර්ණිකා. හරිද? එහෙනම් මේ තියෙන්නේ දකුණු කර්ණිකාව, මේ තියෙන්නේ වම් කර්ණිකාව. පැහැදිලිද? හරි. වම් කර්ණිකාව, දකුණු කර්ණිකාව. එහෙනම් මේ ඕම් බලන්න මෙන්න දකුණු කර්ණිකාව. මේ තියෙන්නේ දකුණු කෝෂිකාව. මේ මෙතන අතර තියෙනවා නේද දෙකක්? එහෙනම් මේ මොකක්ද? ඒ කියන්නේ මෙන්න මෙතන. ඕන් තියනවා මොකක්ද? මෙතන තියනවා පුතේ. මේ ඇතුළට ගිහින් තියෙන මේ තමයි මොනවද? ත්‍රිකුණ්ඩ කපාටය තියෙන්නේ මෙන්න මෙතන. හරිද? දැන් ඔයාලට පේනවා නේද මෙන්න මේ ඔයා හොඳට බලන්න දැන් අපේ සිලබස් එකේ පුතේ මේක දාලා නැහැ. මොකටද දන්නවද? ඔයාලා පේනවද මෙතනින් බලපුවාම මේ පටි තියෙනවා. පටි තියෙනවනේ පටි. ඔය තියෙන මේ වලට කියනවා හෘද රජ්ජු කියලා. හෘද රජ්ජු.
හරිද? කර් රාජ්‍ය කියන්නේ මතක තියාගන්න. මේ දීතුණ්ඩ කපාට ශ්‍රීතුණ්ඩ කපාට කියන ඒවා ඇරෙන්නේ වැහෙන්නේ පුතේ මේ වල ඇදීම නිසා. හරිද? මතක තියාගන්න. මෙන්න මේකෙදි වම් අපි તો මේ පැත්ත දකුණනේ. දකුණු කෝෂිකාව සංකෝචනය වෙද්දී මොකද වෙන්නේ? මෙන්න මේ කියන මේ පටි ඇදිලා බුරුල් වෙලා හරිද? ලිහිල් වෙලා ශ්‍රීතුණ්ඩ කපාටේ වැහිලා. ඒ හින්දා මොකද වෙන්නේ? ශ්‍රීතුණ්ඩ කපාටේ වැහෙන හින්දා රුධිර ප්‍රවාහය මොකද වෙන්නේ? ආපහු දකුණු කර්ණිකාවට යන එක නැතකොට. ගැටිලත් එතන යරුනොත් එහෙම මොකද වෙන්නේ? ආයේ කෝෂිකාව දකුණු කෝෂිකාව සංකෝචනයේ වෙද්දී කුප්පුෂීය ධමනිය හරහා යන්නේ නැතුව ආයේ ගහනවනේ මේ දකුණු කර්ණිකාවටම. එහෙනම් ඒක වළක්වන්නේ කවුද? මෙන්න මේ කියන අපේ මේ තියෙන කවුද? ශ්‍රීතුණ්ඩ කපාටේ. පැහැදිලිද? එහෙනම් ඒක හරි. එහෙනම් මේ පැත්ත ගත්තොත් දැන් බලන්න. එහෙනම් අපි දැන් හොයාගත්තා මොකද්ද? මේ තියෙන්නේ මොකක්ද? කුප්පුෂීය ධමනිය. හරිද? කුප්පුෂීය ධමනිය. කුප්පුෂීය මහා ධමනිය. මේක ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? සංස්ථානික මහා ධමනිය. පැහැදිලිනේ? සංස්ථානික මහා ධමනිය. එතකොට මෙතන මේ මොකක්ද? මෙතන මේන් බලන්න. මේ මොකද්ද මේක? මේ කෑල්ල. කර්ණිකාව මොන කර්ණිකාවද? වම් කර්ණිකාව. එහෙනම් වම් කර්ණිකාවට මේ ඇතුළු වෙන මේ තියෙන මොකද්ද මේ තියෙන්නේ? මේන් බලන්න මෙතන. මේ කෑල්ල මොකද්ද? වම් කර්ණිකාව. මේ ලිප්ලා තියෙන මේ වම් කර්ණිකාව. මේ තියෙන්නේ මොනවද? කුප්පුෂීය ශිරා. හෘදය වෙතට ගියන්නේ පෙනහළු වලින් පිරිසිදු වෙලා මොනවද? ඔක්සිජනී කුතරුදිරය අරගෙන එන කුප්පුෂීය ශිරා ඇතුල් වෙන්නේ මොනවාවලටද? මෙන්න මෙතන. මේකෙන් තමයි මේක මේ කෑලි කපලා තියෙන්නේ මෙහෙම බටේ තියෙන්නේ. එහෙනම් ඔන්න ඕවල් තමයි පුතේ මොකද වෙන්නේ? ඇතුළු වෙන්නේ.